සියලු දෙනාම අද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට බලන්න අරගෙන ආවේ VK Rock Class දෙවෙනි කතාමාලාවේ තුන්වෙනි part එක. ඉතින් මගේ channel එකේ subscribers 1000 ඉක්මවා යන්න තව පොඩි subscribers ලා ප්‍රමාණයක් විතරයි ඕනි වෙලා තියෙන්නේ. ඉතින් තාමත් මගේ channel එක subscribe කරමු නැති කවුරු හරි ඉන්නවනම් channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න. ඉතින් VK Rock Class පළවෙනි කතාමාලාවයි දෙවෙනි කතාමාලාවේ පළවෙනි part එක සහ දෙවෙනි part එක බලමු නැති කවුරු හරි ඉන්නවනම් පල්ලෙහා description එකේ තියෙන link වලින් ගිහින් බලන්න. එහෙනම් අපි යමු අද VK Rock Class දෙවෙනි කතාමාලාවේ තුන්වෙනි part එක බලන්න. ඔන්න කලින් ඉස්කෝලේ ළමයි ගොඩ දෙනෙක්ටම ගහපු සීඋන් වගේම මේ ඉස්කෝලේ ඉන්න ලොකුම මැරයා වෙන සංජය් දෙන්න දැන් මරා ගන්න පටන් ගන්නවා. සීඋන් මෙයාගේ පුරුදු ආයුධය පැන්සලත් මෙයාගේ අතට අරගන්නවා. ඒත් සංජය් දිගින් දිගටම සීඋන්ට පහර දෙනවා. ඇත්තටම සීඋන්ට ලොකුවට ගහ ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි සීඋන් ගේම අතාරින්නේ නැහැ. එතන තමයි කොල්ලගේ වැඩ කෑල්ල තියෙන්නේ. හොඳටම ගුටි කාලා සීඋන් වැඩේ හැතෑරියා කියලා හිතන තප්පරේදී සීඋන් එකපාරටම මල් පෝච්චියක් අතට අරගෙන මේකෙන් සංජයට හොඳ ප්‍රහාරයක් එල්ල කරනවා. මේ ඇතිවුණු දූවිල්ලෙන් සංජයගේ තියෙන සන්ග්ලාස් දෙක අස්ත සීඋන් ඉක්මනින්ම එයාගේ අතට අරගන්නවා. ඊට පස්සේ කබාසාක්කුවෙන් ගන්න අනිත් පැන්සලෙන් සීඋන් කෙලින්ම සංජයගේ කකුලට ඇනලා දානවා. මේකෙන් සංජය යට ගිරියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ ෂොට් එක කෙලින්ම යන්නේ සංජයගේ ඇහැට. ඒත් සංජය මේක වළක්වා ගන්නවා. ඊට පස්සේ සංජය වගේම සීඋන් ආයිත් අත් දෙකින් සටන් කරන්න පටන් ගන්නවා. දනගස්සලා සංජය සීඋන් හොඳ කනේ පාරවල් දෙක තුනක්ම ගහනවා. සීඋන් ඊළඟ තප්පරේදී මිනිහාගේ ඔළුවෙන් කලින් සංජයගේ එනපු කකුලටම පහර දෙනවා. දැන් තවත් අයියෙන් සංජය කෑ ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ නැගිටින සීඋන් එයාගේ ඔළුවෙන්ම සංජයගේ ඔළුවට හොඳ ප්‍රහාරයක් දෙනවා. මේකෙන් දෙන්නම සීය නැතුව බිමට ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ එකපාරම හූමන් මෙතෙන්ට එනවා. සංජයගේ කට්ටිය බය වෙලා සංජයවත් කුදලාගෙන මෙයාලා මෙතනින් පිටත් වෙලා යනවා. කොහොම හරි සීඋන් ප්‍රතිකාර අරගෙන මෙයා සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. සීඋන් මේ වෙලාවේදී හූමන්ගෙන් අහනවා මේ හැමදේම පාලනය කරන බ්ලැක් ජී එක්ක ඔයාට තියෙන සම්බන්ධය මොකක්ද කියලා. හූමන් මේ වෙලාවේදී පොඩ්ඩක් විතර නිශ්ශබ්ද වෙලා ඇත්තටම බ්ලැක් ජීව එයාට හම්බුනේ කොහොමද කියලා කියන්න පටන් ගන්නවා. පොඩි කාලේදී බ්ලැක් ජී කියලා කියන්නේ අනිත් ළමයි කියන දේ කරපු ළමයෙක්. එක දවසක් බ්ලැක් ජී අනිත් අයගෙන් ගුටි කද්දී හූමන් ඇවිල්ලා බ්ලැක් ජීව බේර ගන්නවා. මෙන්න මෙතනින් තමයි හූමන්ගේ වගේම බ්ලැක් ජීගේ මිත්‍රත්වය පටන් අරගෙන තියෙන්නේ. හැබැයි බ්ලැක් ජීට ඕනි කරලා තියෙන්නේ අනිත් මිනිස්සුන්න එයාට ඕන විදිහට පාලනය කරන්න. හූමන් මේකට පොඩ්ඩක්වත් කැමති වෙලා නැහැ. ඉතින් මෙයාලගේ යාළුකම් මෙන්න මේ හේතුව හින්දා නතර වෙලා තියෙනවා. අපේ සංජයත් හොඳටම ගුටි කාලා ඉන්නේ. සංජය මෙහෙම පාරේ ගුටි කාලා ඇවිදගෙන යද්දී බ්ලැක් ජී ගිහින් මෙයාව හම්බ වෙනවා. බ්ලැක් ජී වැදගත් දෙයක් දැන් සංජය එක්කලා කතා කරන්න හදන්නේ. බ්ලැක් ජී කියනවා ඒ කට්ටිය කරන මේ බිස්නස් ගොඩක් ඒවා දැන් ටිකෙන් ටික පොලිසියට ලීක් වෙන්න පටන් අරන් තියනවා කියලා. ඒ දේවල් හැම එකක් ගැනම වගේ තොරතුරු ගබඩා කරලා තියෙන්නේ සංජය ගාව. ඉතින් බ්ලැක් ජී කියනවා සංජය ගාවින් නම් මේ තොරතුරු ලීක් වෙන්නේ ඒක එයාට හවු කරගන්න පුළුවන් වුණොත් එහෙම කරන එකාට එයා මැරෙනකම්ම පහර දෙනවා කියලා බ්ලැක් ජී මෙතනදී සංජයට තර්ජනය කරනවා. ඒත් සංජයට වුණත් ඒ ටිකම තමයි සිද්ධ වෙන්නේ. සංජයත් ඊට පස්සේ මූඩ් එක අවුල් කරගෙන මෙතනින් පිටත් වෙලා යනවා. බ්ලැක් ජී පහුවදා ඉස්කෝලේට යද්දී කවුදෝ මන්දා ගෑන්ග්ස්ටර්ස්ලා දෙන්නෙක් ඇවිල්ලා එයාලගේ බොස්ට බ්ලැක් ජීව හම්බෙන්න ඕනි කියලා බ්ලැක් ජීව මෙතනින් අරගෙන යන්න ලෑස්ති වෙනවා. හැබැයි බ්ලැක් ජී නම් කිසිම බොස් කෙනෙක්ව හම්බෙන්න යන්නේ නැහැ. මොන බොස් කෙනෙක් වුණත් එයා ගාවට එන්න ඕනි කියන මතයෙන් තමයි බ්ලැක් ජී ජීවත් වෙන්නේ. මේක හන්දා මේ ගෑන්ග්ස්ටර්ස්ලා දෙන්නට බ්ලැක් ජීගෙන් හොඳටම ගුටි ගන්න සිද්ධ වෙනවා. සීඋන් ජුන්ටේ හියොන් ටෙක් වගේම හූමන් කියන හතර දෙනාම ගොඩක් සමීපව ඊළඟ සති කීපෙම කාලය ගත කරනවා. මේ ටිකේ නම් මෙයාලට කිසිම ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔන්න සති කීපයකට පස්සේ දිගට හරහට මෙයාලට ආපහු ප්‍රශ්න කරදර එන්න පටන් ගන්නවා. හූමන්ට පොලිසියෙන් කෝල් එකක් එනවා. මඩ්ද්‍රව්‍ය වගේක් ළඟ තියාගත්ත කියලා එයාගේ තාත්තව ආයිත් පොලිසියෙන් අත්අඩංගුවට අරන් කියලා. හූමන් යනවා තාත්තව බලන්න. හූමන් දැනගන්නවා මේකත් මේ මැර කණ්ඩායමේ වැඩක් කියලා. මොකද එයාලට ඕනි මේ විදියට හූමන්ගේ තාත්තව නිතර පොලිසියට අහු කරලා දීලා හූමන්න ඒ කට්ටියගේ පැත්තට අරගන්න. හූමන් මෙච්චර කාලයක් ඉවසන් හිටියත් මේ පාර නම් කොල්ලට ඉවසන්න පුළුවන් වෙන්නේ නැහැ. කොල්ල ගිහිල්ලා මේ ගෑස් ස්ටේෂන් එකේ
වගේ මැරයන්ට හොඳටම පහර දෙනවා. අනිත් පැත්තෙන් අපේ බ්ලැක් ජීටත් පොඩි ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙයාගේ පොට් එකට යද්දි අවුට්සයිඩ් ගෑන්ගස්ටර්ස්ලා ගොඩ දෙනෙක් එයාගේ පොට් එකට ඇවිත් තියෙන විදිහ බ්ලැක් ජී දකිනවා. මේ අවුට්සයිඩ් ගෑන්ගස්ටර්ස්ලා කියන්නේ රියල්ම මැරයෝ. මේ ඉස්කෝලේ යන කොල්ලෝ වගේ නෙවෙයි. මෙයාලා මෙතනට ඇවිත් තියෙන්නේ ඒ කට්ටියගේ බොස් කෙනෙක් එක්ක කලින් පණිවිඩයක් ගෙවලා බ්ලැක් ජී ඒක ප්‍රතික්ෂේප කරපු හින්දා තමයි මෙයාලගේ බොස්ම බ්ලැක් ජීව හම්බෙන්න ඇවිත් තියෙන්නේ. බොස්ගේ නම තමයි චෝයි කියලා කියන්නේ. චෝයි මේ වෙලාවේදී කියනවා ඉස්සර තරම් අපේ බිස්නස් සාර්ථක වෙන්නෙත් නෑ. ඒ දේවල් කරන්න දැන් ගොඩක් අවදානම් වැඩි කියලා. ඇත්තටම මේ ගෑන්ගස්ටර්ස්ලා කරගෙන යන බිස්නස් වලට ගොඩක් උදව් කරන්නේ මේ ඉස්කෝලේ ඇතුලේ ඉන්න ගෑන්ගස්ටර්ස්ලාම තමයි. ඉතින් ඉස්කෝලේ මේ ගෑන්ගස්ටර්ස්ලාව පාලනය කරන්නේ බ්ලැක් ජීනේ. බ්ලැක් ජීට කට්ටියකින් එල්ලවන තර්ජනය වැඩි වෙන්න බිස්නස් එක කඩාකප්පල් වෙනවා. ඒක හින්දා ඒ දේවල් හරියට කරන්න කියලා තමයි චෝයි මේ වෙලාවේදී බ්ලැක් ජීට කියන්නේ. අනිත් පැත්තෙන් අපිට හූමන් මෙයාගේ ගෙදර ගියාට පස්සේ තාත්තා ඇවිල්ලා හූමන්ට හොඳටම බනින විදිහ අපිට බලාගන්න පුළුවන් වෙනවා. හූමන් අද දවල් අර මැරියෝ සෙට් එකට ගහපු එකට තමයි තාත්තා මේ විදිහට බනින්නේ. තමුසේ මීට කලිනුත් ඉස්කෝලේ ප්‍රශ්න දාගෙන ඉස්කෝලෙන් අයින් කරන්න සිද්ධ වුණා. මන් ප්‍රින්සිපල්ට වැඳලා තමයි තමුසේව ආපහු ඉස්කෝලේට දාගත්තේ. දැන් ආපහු ගිහින් ආස්ති වෙනවද? ඉගෙන ගන්න කැමති නැත්තම් ගෙදරට වෙලා රස්සාවක් කරපන්. අනිත් මිනිස්සුන්ට වදයක් වෙන්නේ නැතුව. තාත්තා මේ විදිහට තමයි හූමන්ට කෑ ගහන්නේ. හූමන්ට දැන් හොඳටම යකා නැගලා තාත්තට බැනලා මෙයා මෙතනින් පිටත් වෙලා යනවා. මොනවා වුණත් මේ පාර මත්ද්‍රව්‍ය කේස් එක නම් ටිකක් සීරියස්. තාත්තට මේ විදිහට එළියට එන්න නම් පොලිසියට ඇප මුදල් ගෙවන්න සිද්ධ වෙනවා. දැන් ඔන්න හූමන්ට ලොකු සල්ලි අවශ්‍යතාවක් එනවා. ඉතින් මේ වෙලාව පාවිච්චි කරන බ්ලැක් ජී හූමන්ව මෙයාගේ සාක්කුවට දාගන්නවා. බ්ලැක් ජී කියනවා හූමන්ට ඕනි කරන සල්ලි ටික එයා දෙන්නම්. එයා කියන වැඩ ටික හූමන් කරන්න ඕනි කියලා. හූමන්ට වෙන කරන්න දෙයක් නැහැ. බ්ලැක් ජී මුලින්ම කියන්නේ ක්ලබ් එකක ඉන්න තඩියෙත්ත පහර දෙන්න කියලා. බ්ලැක් ජීට තර්ජනයක් වෙන කට්ටියව දැන් හූමන් ලව්වා දඩයම් කරන්න පටන් ගන්නවා. හූමන් මෙතෙන්ට ගිහිල්ලා මේ තඩියට හොඳ වයින් දෙකක් අනිනවා. මූ වේදනාවෙන් ඇඹරිලා බ්ලැක් ජී දිහා ආයෙ නම් බලන්නේවත් නැහැ කියලා හූමන්ට පොරොන්දු වෙනවා. හූමන් ගහලා ඉවර වෙලා මේ කොල්ලට බේත් දාගන්න සල්ලි දීලා තමයි යන්නේ. මොකද හූමන් කාටවත් රිද්දන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. මේ විදිහට දවස් කීපයක් ගත වෙනවා. සියුන් වගේම ජුන්ටේ හියොන් ටෙක් කියන තුන් දෙනාම රැට මුණ ගැහිලා බාස්කට් බෝල් ප්ලේ කරනවා. හැබැයි ඉස්සර මෙයාවත් එක්ක සෙල්ලම් කරන්න ආපු හූමන් දැන් දවස් ගාණක් දැක්කේවත් නැහැ. මේ ටීම් එකේ ඉන්න ලොකු අයියා වගේ කෙනා තමයි හූමන් කියලා කියන්නේ. මෙයාලට කරදරයක් වුණොත් හූමන් අනිවාර්යයෙන්ම මෙයාලා ගැන හොයලා බලනවා. ඉතින් මෙයාලත් හූමන් ගැන හොයලා බලන්න පටන් ගන්නවා. හැබැයි හූමන් නම් දැන් එච්චර හොඳ තත්ත්වයක නෙවෙයි ඉන්නේ. හූමන් කෙලින්ම මේ මැර කණ්ඩායමේ භයානක මැරෙක් බවට පත් වෙලා තමයි ඉන්නේ. හූමන් කියලා කියන්නේ දැන් තනිකරම සල්ලි වලට වැඩ කරන බ්ලැක් ජීගේ යටතේ ඉන්න දඩබල්ලෙක් වගේ තමයි අපිට පේන්නේ. හූමන් මේ විදිහට සල්ලි ගොඩක් එකතු කරගෙන මේ සල්ලි තාත්තට බාර දීලා තාත්තත් එක්ක වචනයක්වත් කතා කරන්නේ නැතුව පිටත් වෙලා යනවා. මොකද තාත්තගේ අප මුදල් තමයි හූමන් මේ විදිහට එකතු කරලා තියෙන්නේ. හූමන් මේ විදිහට එක දවසක් රැය ගෙදරට යද්දී මෙයාට මතක් වෙනවා යුන්චි කාලෙදී බ්ලැක් ජීට ළමයි කරදර කර ඉද්දී හූමන් ගිහිල්ලා බ්ලැක් ජීව බේරගත්ත විදිහ. එදා එයා තමයි බ්ලැක් ජීට කිව්වේ ආපහු කවුරු හරි ඔයාට ගැහුවොත් බල ඉන්න එපා අනිත් පැත්තට ගහන්න කියලා. ඒත් ඒ දේ හින්දම දැන් හූමන්ට බ්ලැක් ජීගේ වහලෙක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. හූමන් කොල්ලෙක්වත් ආන්සර් කරන්නේ නැති හින්දා අපේ යාළුවෝ තුන් දෙනා යනවා හූමන්ගේ ගෙදරට. හූමන්ගේ තාත්තා මේ වෙලාවේදී මේ යාළුවෝ තුන් දෙනාටම හූමන් ගැන වැරදි තමයි කියන්නේ. හූමන් දැන් එයාගේ නමෙත් දැඩි ගාන ගමන් මැරයොත් එක්ක එකතු වෙලා ඉස්කෝලේ යන්නේ නැතුව කාලකන්ණි වෙලා ජීවත් වෙනවා කියලා තාත්තා මේ වෙලාවේදී අපේ කට්ටියට කියනවා. ඒත් සීවුන් නම් කටවහගෙන ඉන්නේ නැහැ. හූමන් කවදාවත් ඒ වගේ කෙනෙක් නෙවෙයි. එයා අපි ගැන වගේම එයාගේ පවුල ගැනත් හොඳට හොයලා බලන කෙනෙක්. අපි එයාව අනිවාර්යයෙන්ම බේරගන්නවා කියලා සීවුන් මේ වෙලාවේදී කියනවා. හැබැයි ඊට පස්සේ තාත්තට මල පැනලා මේ කොල්ල තුන් දෙනාවත් මෙතනින් එලව ගන්න තමයි හදන්නේ. ඒත් ඊට කලින් සීවුන් හූමන්ගේ තාත්තට කියනවා ඔයාගේ අප මුදල් වලට තමයි හූමන් මේ විදිහට මහන්සි වෙන්නේ කියලාත් එයාගේ තාත්තට කියලා තමයි මෙතනින් යන්නේ. දැන් කොල්ල තුන් දෙනාට ඕනි කරලා තියෙන්නේ මැර කණ්ඩායමට සම්බන්ධ වෙලා ඉන්න හූමන් කොහොම හරි මේකෙන් ගලව ගන්න. හැබැයි බ්ලැක් ජීව වටන්නේ නැතුව මේ මැරකල්ලිය කඩලා දාන්න මෙයාට කිසිම ප්ලෑන් එකක් නැහැ. ඉතින් මෙයාලා මුලින්ම බ්ලැක් ජීගේ බිස්නස් මොනවාද බ්ලැක් ජී මොන වගේ කෙනෙක්ද කියලා හොයාගන්න පටන් ගන්නවා. මේ තුන් දෙනා කෙලින්ම යන්නේ ඉස්කෝලේ ඉන්න පුංචි මැරයා හියෝ හම්බ වෙන්න. හියෝත් ඉතින් මේ බිස්නස් වල ලොකෝට මින්න ඩයල් එකන්නේ. හියෝ ගාවට ගිහිල්ලා එයා අහනවා බ්ලැක් ජී මොනවද කරන්න කියලා. හියෝ වැඩ කරන්නේ සංජයට. කලින් වතාවේ සංජයගෙන් තොරතුරු දීක්කනයි කියලා බ්ලැක් ජී සංජය ගැන සැක හිතලා එයාට
සීන් එකක් දැම්මනේ. මේක හන්දා සංජය දැන් බ්ලැක් ජී එක්කලා අවුලෙන් තමයි ඉන්නේ. ඉතින් මේක හන්දා සංජයට වැඩ කරන හියොත් බ්ලැක් ජී එක්කලා අවුලෙන් තමයි ඉන්නේ. මේක හන්දා හියෝ ඔක්කොම ටික මෙයාලට කියන්න පටන් ගන්නවා. හියෝ ඉස්කෝලේ තියෙන මොබයිල් ෆෝන් ඔක්කොම එකතු කරලා ඒව විකුණලා සල්ලි දෙනවා වගේ තවත් බ්ලැක් ජීට සල්ලි යන එක ක්‍රම ගොඩක් තියෙනවා කියනවා. එතනින් ප්‍රධානම ආදායම් මාර්ගය තමයි පාරේ නවත්තලා තියෙන බයිසිකල් හොරකම් කරලා ඒ වගේ නම්බර් ප්ලේට් ගලවලා ඒවා කෑලි කරලා විකුණන එක. මේකෙන් හම්බෙන සල්ලි වලින් කොටසක් බ්ලැක් ජීට හම්බෙනවා. ඉතුරු හැම මුදලක්ම යන්නේ අවුට්සයිඩ් එකේ ඉන්න මැරයන්ගේ අතට. බ්ලැක් ජී තමයි ඉස්කෝලේ ඉන්න මැරයන් වගේම ඉස්කෝලේ ඇතුලේ ඉන්න ළමයින් සම්බන්ධ කරන්නේ. ඉතින් අපේ කොල්ල තුන් දෙනා මේ තොරතුරු අරගෙන මෙතනින් පිටත් වෙනවා. බ්ලැක් ජී ලොකෝටම කරගෙන යන මේ මෝටර් ජාවාරම් ගැන පොලිසියට හෙළිදරව් කරන්න මෙයාලට පුළුවන් වුණොත් බ්ලැක් ජීව මෙයාලට වටන්න පුළුවන් කියලා මේ තුන් දෙනා විශ්වාස කරනවා. බ්ලැක් ජීට අයිති වෙලා තියෙන මේ මෝටර් ගබඩා කරලා ඒ වගේ වාර්තාගත කරලා තියෙන ගබඩාවක් මේ තුන් දෙනා හොයා ගන්නවා. මෙයාලා ඊට පස්සේ මාස්ටර් ප්ලෑන් එකක් ගහනවා. ජුන්ටේ වගේම හියොන්ට කොහොම හරි මේ ගබඩාවට ඇතුළු වෙලා මේ වාර්තා පිටපත් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ අතරතුරේදී මෙයාට වෙලාව අරන් දෙන්න සීවුන් ගිහිල්ලා බ්ලැක් ජීව හම්බ වෙනවා. අරුන් දෙන්න අර ගබඩාවට හොරෙන් ඇතුළු වෙනවා. තමුසෙට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමුසේ හරිම ලස්සනයි. තමුසෙට නැති දෙයක් නෑ. තමුසෙට සල්ලිත් තියෙනවා. ඉතින් ඇයි ළමයි එකතු කරගෙන මේ වගේ අපරාධකාරයෙක් විදිහට ජීවත් වෙන්නේ? අනිත් මිනිස්සුන්ට වදයක් වෙන්නේ නැතුව හොඳට ජීවත් වෙනවාකෝ කියලා සීවුන් කෙලින්ම බ්ලැක් ජීට කියනවා. බ්ලැක් ජීත් ටික වෙලාවක් කල්පනා කරගෙන ඉඳලා ඔයාගේ යාළුව දෙන්න නම් ලොකු වැඩක් කරනවා නේද කියලා ඔන්න බ්ලැක් ජීගේ මොබයිල් ෆෝන් එකේ තියෙන අර ගබඩාවේ තියෙන CCTV ෆොටේජ් ටික මේ වෙලාවෙදී සීවුන්ට පෙන්නනවා. ඇත්තටම මෙයාලගේ ප්ලෑන් එක මොකක්ද කියලා බ්ලැක් ජීට දැනටමත් තේරුම් ගිහලා තමයි තියෙන්නේ. මං තමුසෙට නම් මෙතනින් යන්න දෙන්නම්. හැබැයි තමුසේගේ යාළුව දෙන්නගෙන නම් මට කනගාටුයි. බ්ලැක් ජී මේ විදිහේ කතාවක් තමයි සීවුන්ට කියන්නේ. සීවුන් ඉක්මනින්ම මේසෙ උඩ තියෙන පැන්සලක් එයාගේ අතට අරගෙන බ්ලැක් ජීට පහර දෙන්න ලෑස්ති වෙනවා. ඒත් මිලි තප්පර ගානකින් බ්ලැක් ජී මේ ප්‍රහාරය නවත්තලා දානවා. ඊට පස්සේ හූමන්ට කතා කරලා කියනවා මූව එළියට ඇදලා දාන්න කියලා. හූමනුත් දැන් ඉතින් බ්ලැක් ජී කියන විදිහටනේ වැඩ කරන්නේ. හූමන් ඇවිල්ලා සීවුන් එළියට ඇදලා දානවා. සීවුන් කියනවා තමන්ගේ යාළුවන්වත් බේරගන්න තමුන්ට වෙලාවක් නැද්ද කියලා. හූමන්ට දැන් නිකන් පිස්සු වගේ. හූමන් කියනවා එයාට කරදරයක් කරන්න එපා කියලා. සීවුන් මේ වෙද්දිත් යාළුවෝ දෙන්න බේරගන්න අර ගබඩාවට යන ගමන් තමයි ඉන්නේ. බ්ලැක් ජී කියනවා තමුසේ මංගාව නම් ඉන්නේ මට ඕන විදියට වැඩ කරනවා කියලා. හැබැයි හූමන්ට මේක දරා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. සල්ලි වලට වැඩ කරන එක පැත්තකින් තියලා යාළුවන්ව බේරගන්න යන්න හූමන් ලෑස්ති වෙනවා. බ්ලැක් ජී වගේම හූමන් මෙතනදී ගහ ගන්නත් හදනවා. හැබැයි හූමන් වලිය පැත්තකින් තියලා මෙතනින් පිටත් වෙනවා. අනිත් පැත්තෙන් ගබඩාවට වෙලා වාර්තා පරීක්ෂා කරමින් ඉන්න ජුන්ටේට වගේම හියොන්ටෙක්ට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ කණ්ඩායමේ ඉන්න සුපිරිමැරය සෙට් එකක් ඇවිත් ගබඩාවල් ලොක් කරලා මේ දෙන්නත් එක්ක ගහගන්න පටන් ගන්නවා. හියොන්ටෙක්ට නම් සුපිරියට ගහගන්න පුළුවන්නේ. එතන ඉන්න ඔක්කොම මැරෙන්න එයා පරද්දනවා. හැබැයි බ්ලැක් ජීගේ දකුණු අතයි වම් අතයි වගේ ඉන්න සුන්ජී වගේම යන්හයිව මෙයාට පරාද කරන්න වෙන්නේ නැහැ. යන්හයි මේ වෙලාවේදී බල්ලෙට්ට ගහනවා වගේ යොන්ටෙක්ට පහර දෙන්න පටන් ගන්නවා. කොහොම හරි ජුන්ටේ වේගෙන් ඇවිල්ලා සුන්ජයව පැත්තකට විසික් කරලා දානවා. යාළුවත් අරගෙන මෙතනින් දුවන්න ලෑස්ති වෙනවා. අනිත් පැත්තෙන් සීවුන් මෙතනට එන ගමන් ඉද්දි මෙයාට හොස්පිටල් එකෙන් කෝල් එකක් එනවා. කොමා තත්ත්වෙන් ඉන්න මෙයාගේ යාළුවා සූහෝගේ තත්ත්වය ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. ඉක්මනින්ම මෙයා ගාවට එන්න කියලා. දැන් සූහෝ ගාවට යනවද නැත්නම් දැන් කරදරේ වැටිලා ඉන්න මෙයාගේ යාළුවෝ දෙන්නව බේරගන්න යනවද? සීවුන්ට මුකුත්ම හිතාගන්න බැරුව මෙයා කල්පනා කර කර ඉන්නවා. ඒත් ඉතින් මෙයාට මේ තැන් දෙකෙන් කොහෙටවත් යන්න වෙන්නේ නැහැ. ඒ වෙලාවෙදිම පාරේ යන වාහනයක් ඇවිල්ලා මෙයාව හප්පනවා. ඉතින් අද පාර්ට් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඊළඟ පාර්ට් එකේ මොනවා වෙයිද කියලා බලන්න දැන්ම channel එක subscribe කරලා තියාගන්න. යාළුවන්ටත් share කරන්න.